Photoshop question එකේ ඔයාලගේ question number 6 කියන folder එක ඇතුළට ගියාම ඔයාලට මේ වගේ images ටිකකුයි Photoshop file එකයි ඒ වගේම ඔයාලා design කරන්න ඕන design එකේ PDF file එකකුයි ඔයාලා තියෙනවා. ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒ අදාළ PDF file එක double click කරලා open කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ඒ PDF file එකේ දීලා තියෙනවා ඔයාලා මොන විදිහේ banner එකක්ද එහෙම නැත්නම් poster එකක්ද design කරන්න ඕනි කියලා. එතකොට මෙන්න මේ PDF file එකේ තියෙන design එක විදිහටම ඔයාලා ඒ අදාළ banner එක හරි poster එක හරි design කරන්න ඕනේ. ඔයාලට design කරන්න තියෙන්නේ ඔයාලගේ folder එකේ තියෙනවා PSD file එකක්. ඔයාලට PSD file එක හොයාගන්න පුළුවන් ඒ file එක මේ විදිහට Photoshop icon එකෙන් තමයි display වෙන්නේ. මේ විදිහට PS කියලා blue color එකෙන් ඔයාලට ඒ icon එකෙන් Photoshop icon එකෙන් ඒ අදාළ PDF PSD file එක පෙන්නයි. එහෙම නැත්නම් ඔයාලා බලන්න file name එකත් එක්ක .psd කියන file එක තමයි ඔයාලා open කරගන්න ඕනේ මේ banner එක හරි poster එක හරි design කරන්න. ඔයාලට ඒ අදාළ විස්තර ඔක්කොම ඔයාලගේ question paper එකේ තියෙනවා. මම මේ Forest Day කියන Photoshop file එක double click කරලා open කරගන්නවා. එතකොට ඒ අදාළ file එක මේ විදිහට Photoshop වලින් open වෙනවා. ගොඩක් දුරට ඔයාලට මේ වගේ blank white color background එකක් තියෙන ෆයිල් එකක් තමයි PSD ෆයිල් එක විදිහට Photoshop වලින් open වෙන්නේ. ඊට පස්සේ ඒ අදාළ දීලා තියෙන poster එක හරි banner එක හරි අර PDF ෆයිල් එකේ තියෙන විදිහට ඔයාලා design කරන්න ඕන දීලා තියෙන images පාවිච්චි කරලා. දැන් ඔයාලට පේනවා මේ දීලා තියෙන image එකේ background color එක තියෙන්නේ yellow color වලට හුරු පාටක්. අපි බලමු කොහොමද දැන් මේකේ background color එක තියෙන white color එක අපි දැන් මේකේ background color එක change කරන්න ඕනේ. background color එක change කරන්න අපි පාවිච්චි කරන tool එක තමයි paint bucket tool එක. ඔයාලට මෙන්න මේ tool box එකේ මම මේ tool box එක මෙහාට ගන්නම්. tool box එකේ 4 5 6 12 වෙනියට තියෙන tool එක තමයි paint bucket tool එක තියෙන්නේ. හදිසි හරි මේ විදිහට 12 වෙනියට තියෙන tool එක මේ විදිහට rectangle එකක් විදිහට gradient tool එක ඇවිල්ලා තිබ්බොත් ඔයාලා කරන්න ඕනේ මේ gradient tool එක උඩ right click කරාම ඔයාලට hide වෙලා තියෙන paint bucket tool එක බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලා මෙතනින් paint bucket tool එක උඩ click කරන්න. එතකොට paint bucket tool එක මේ විදිහට select වෙනවා. ඊට පස්සේ background color එක change කරන්නේ background color එක change කරන්න කලින් අපි අදාළ color එක select කරන්න ඕනේ. color එක select කරන්නේ මේ පල්ලෙහා තියෙනවා කොටු දෙකක්. ඒකේ උඩ කොටුව උඩ ඔයාලා click කරන්න. එතකොට මේ විදිහට color picker එක එනවා. මෙතනින් මේ slide එකෙන් පුළුවන් ඔයාලට අදාළ අවශ්‍ය color එක select කරගන්න. මේ slide එක අදාළ color එක තියෙන area එකට මේ විදිහට drag කරලා ඊට පස්සේ ඔයාලට ඕන color එක උඩ click කරාම ඒ select වෙන color එක මේ උඩ කොටුවෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ හරි color එක select වුණාන් පස්සේ okay කියන බටන් එක උඩ click කරන්න. ඊට පස්සේ බලන්න මෙතන paint bucket tool එක select වෙලා තියෙනවද කියලා. ඔයාලා මේ background color එක උඩට අරන් ගියාම paint bucket එකක් වගේ ඔයාලගේ mouse එකේ icon එක වෙනස් වෙලා තියෙයි. ඊට පස්සේ ඔයාලා මේ white color background එක උඩ එකපාරක් ඔයාලගේ mouse එකේ left button එක click කරන්න. එතකොට ඔයාලා මෙතනින් පෙන්නන ඔයාලා select කරන color එක background color එක විදිහට මෙතනදී change වෙනවා. ওই විදිහට තමයි අපි background color එකක් add කරන්නේ. ඊට පස්සේ තියෙනවා මෙතන බලමු අපි මෙන්න මේ පල්ලෙහා තියෙන මේ trees ටික කොහොමද අපි add කරන්න කියලා අපි මේ image එකට අපි නැත්නම් අපි design එකට එතකොට අපිට ඒ අදාළ image එක අපේ අර folder එක ඇතුලේ දීලා තියෙනවා. එතකොට මෙන්න මේ trees.png කියන file එක තමයි අපි ඒකට පාවිච්චි කරන්න ඕනේ. මම මේ trees.png කියන file එක දැන් Photoshop වලින් open කරගන්නවා. file එකක් අපි open කරගන්නේ Photoshop වලදී file කියන menu එකට ගිහිල්ලා ඊට පස්සේ එතනින් අපි select කරන්න ඕනේ open කියන එක. ඊට පස්සේ
අදාළ ඉමේජ් එක උඩ ක්ලික් කරලා ඔයාලට ලේසි මෙන්න මේ ඉමේජ් එක උඩ ක්ලික් කරාම ඔයාලට ෆයිල් නේම් කියන තැන මෙන්න මේ විදිහට ඒ අදාළ ෆයිල් එකේ නේම් එකයි එක්ස්ටෙන්ෂන් එකයි එනවා. ඔයාලා මෙතනින් ඒ අදාළ ෆයිල් එකේ නේම් එක විතරක් සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා කොපි කරගන්න. right ඊට පස්සේ මෙතනින් ඕපන් කියන බටන් එක උඩ ක්ලික් කරාම මේ විදිහට ඒ අදාළ ඉමේජ් එක ඔයාලට Photoshop වලින් ඕපන් වෙනවා වෙනම ටැබ් එකක. දැන් අපි කලින් අපි ඩිසයින් කරන එක තියෙන්නේ මෙන්න මේ පළවෙනියට තියෙන ටැබ් එකේ. අපි දැන් ඕපන් කරගත්ත trees කියන ඉමේජ් එක තියෙන්නේ වෙනම ටැබ් එකක. අපි දැන් කරන්න ඕනේ මෙන්න මේ වෙනම ටැබ් එකක තියෙන මේ trees කියන ඉමේජ් එක අපි මෙන්න මේ background කියන අපේ පළවෙනියට තියෙන ටැබ් එකට ඇඩ් කරගන්න ඕනේ. ඒකට අපිට පාවිච්චි කරන්න වෙනවා මෙන්න මේ පළවෙනියටම තියෙන move tool එක. මේ පළවෙනියටම තියෙන move tool එක උඩ ක්ලික් කරලා ඊට පස්සේ අර ඉමේජ් එකේ තියෙන ටැබ් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඊට කලින් ඔයාලට පේනවා මෙන්න මේ ඉමේජ් එකේ වටේට තියෙන white color background එක. අපිට මේ white color background එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට පේනවා දැන් මෙතන තියෙන අපේ ඩිසයින් එකේ අර white color background එක අයින් වෙලා තියෙන්නේ. එතකොට අපි මේ ඔරිජිනල් ඉමේජ් එකෙන් මේ white color background එක අයින් කරන්න ඕනේ. අපිට ඒක ලේසියෙන්ම කරන්න පුළුවන් මේ විදිහට අපි remove කරන color එක එකම color එකක් නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ tool box එකේ තියෙනවා හතරවෙනියට මෙන්න මේ හතරවෙනියට තියෙන tool එකේ මෙතන තියෙනවා magic wand tool එක. right magic wand tool එක තියෙන්නේ tool box එකේ හතරවෙනියට. හදිසි හරි ඔයාලට magic wand tool එක මේ විදිහට පෙන්වන්න නැතුව quick selection tool එක තිබ්බොත් ඔයාලා කරන්න ඕනේ quick selection tool එක උඩ right click කරලා magic wand tool එක select කරගන්න ඕනේ. ඔයාලට keyboard එකේ W key එක තමයි shortcut key එක වෙන්නේ. magic wand tool එකෙන් වෙන්නේ එක color එකක් අදාළ ප්‍රදේශයක් එයා automatically select කරගන්නවා. දැන් මෙතන අපේ background color එක තියෙන්නේ white color එක විතරක් හින්දා අපිට මේ magic wand tool එක අරගෙන මේ white color එක උඩ click කරාම එයා ඒ අදාළ white color එක විතරක් automatically select කරගන්නවා. ඊට පස්සේ අපිට මේ white color එක අයින් කරගන්න remove කරගන්න පුළුවන් keyboard එකේ delete කියන key එක press කරලා. delete කියන key එක press කරාම මේ අදාළ select වෙච්ච white color area එක අයින් වෙලා යනවා. ඊට පස්සේ මෙන්න මේ ගස් අස්සෙත් අපිට white color background වගේක් පේනවා. ඒ ටික අයින් කරන්න පුළුවන් මේ white color එක උඩ ඔයාලා click කරාම මේ අදාළ white color එක select වෙනවා. ඊට පස්සේ keyboard එකේ delete key එක තමයි press කරන්න ඕන. white color එක උඩ click කරනවා. එතකොට white color එක select වෙනවා මේ විදිහට. ඊට පස්සේ keyboard එකේ delete key එක. හරියටම ඔයාලා white color එක උඩම click කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙන color එකක් තමයි select වෙන්නේ. බලන්න select වෙන color එක ඉස්සෙල්ලා හරිද කියලා. හදිසි හරි ඔයාලා මෙතන වැරදිලා හරි මෙන්න මේ green color එක උඩ click කරොත් අර green color area එක තමයි select වෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ white color background එක විතරයි remove කරන්න. එතකොට white color එක උඩ තමයි අපි magic wand tool එක අරන් ගිහිල්ලා click කරන්නේ. delete කරන්න කලින් බලන්න හරි area එක select වෙලා තියෙනවද කියලා. හරි area එක select වෙලා තියෙනවනම් keyboard එකේ delete key එක press කරලා අර select වෙච්ච area එක අපිට ACN delete කරගන්න පුළුවන්. දැන් අපි මේ image එකේ අපි white color background එක delete කරගත්තා. මේ select වෙලා තියෙන area එක ඔයාලට අයින් කරගන්න පුළුවන්. මෙතන menu එකේ select වලට ගිහිල්ලා deselect කියන එක උඩ click කරන්න. එහෙම නැත්නම් keyboard එකේ control key එක ඔබාගෙන D කියන letter එක press කරන්න. ඒක තමයි shortcut key එක control plus D. එහෙම නැත්නම් select menu එකට ගිහිල්ලා deselect කියන option එක select කරාම අර select වෙච්ච area එක deselect වෙනවා. දැන් අපිට ඕනේ මෙන්න මේ trees තියෙන image එක අපේ පළවෙනි tab එකට අරන් යන්න. ඒකට අපිට ඕන වෙනවා මේ move tool එක. ඒකින්ද මම move tool එක උඩ click කරාම move tool එක select වෙනවා. ඊට පස්සේ මේ image එක උඩ click කරගෙන ඔයාලගේ mouse එකේ left button එක මෙන්න මේ image එක උඩ click කරාම ඔයාලට මේ විදිහට move කරන්න පුළුවන්. right. එතකොට ඔයාලා මේ විදිහට mouse එක click කරගෙන අතරින් නැතුව mouse එක image එක උඩ click කරගෙන අතරින් නැතුව ඔයාලා මෙන්න මේ mouse එකේ cursor එක ඔය කළු පාට
ට්‍රයැන්ගල් එකක් වගේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කළු පාට ට්‍රයැන්ගල් එකක් වගේ ඇවිල්ලා තියෙන මවුස් එකේ කර්සර් එක ඔයාලා පළවෙනි ටැබ් එක උඩට අරන් යන්න ඕනේ. එතකොට අර පළවෙනි ටැබ් එක ඕපන් වෙනවා. ඊට පස්සේ මවුස් එක අතාරින්න නැතුවම ආපහු මෙහෙම පල්ලෙහාට අරන් ඇවිල්ලා ඔයාලා අතහැරියාම මවුස් ක්ලික් එක එතකොට මේ විදිහට ඔයාලට ඉමේජ් එක මේ පළවෙනි ටැබ් එකට දාගන්න පුළුවන්. මම ආපහු කරලා පෙන්නන්නම්. අපි දෙවෙනි ටැබ් එකට ගියා. ඉස්සෙල්ලාම මවුස් එකේ left button එක මේ ඉමේජ් එක උඩ ක්ලික් කරගෙන අතරින්නේ ක්ලික් කරගෙනම ඉන්නවා. ඊට පස්සේ මේකේ මවුස් පොයින්ට් එක දැන් ඔයාලා බෑග්ග්‍රවුන්ඩ් බ්ලැක් කලර් ට්‍රයැන්ගල් එකක් වගේ ඇවිල්ලා තියෙන මවුස් කර්සර් එක අපි අරන් යනවා පළවෙනි ටැබ් එකේ නේම් එක උඩට. එතකොට අර පළවෙනි ටැබ් එක ඕපන් වෙනවා. ඊට පස්සේ ආපහු මවුස් එක අතරින් නැතුව පල්ලෙහාට මෙහෙමට ඩ්‍රැග් කරන් ඇවිල්ලා මේ බෑග්ග්‍රවුන්ඩ් එක උඩට අරන් ඇවිල්ලා අපි මවුස් එක අතරිනවා. එතකොට මේ විදිහට ඔයාලට ඉමේජ් එක පළවෙනි ටැබ් එකට ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ අපි බලමු ඊළඟට ඇඩ් කරන්න ඕනේ මෙන්න මේ people ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේකේ දැන් ඔයාලට පේනවා අලුතෙන් ලේයර් එකක් ඇඩ් වෙලා තියෙනවා ලේයර් 1 කියලා. එතකොට මම කරන්නේ මෙන්න මේ ලේයර් 1 කියන එක රිනේම් කරනවා මේකේ ඉමේජ් එකේ නේම් එකේ. ඉමේජ් එකේ නේම් එක තියෙන්නේ trees කියලා. මම මේකේ ලේයර් 1 කියන එක කියන නේම් එක වෙනස් කරනවා trees කියලා. අපිට ලේයර් එකේ නම වෙනස් කරන්න පුළුවන් මේ ලේයර් 1 කියන ටෙක්ස්ට් එක උඩ ඩබල් ක්ලික් කරාම ඒ ලේයර් 1 කියන එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මම මේ ලේයර් 1 කියන නේම් එක ඩිලීට් කරලා trees කියලා ටයිප් කරනවා. එතකොට ලේයර් එකේ නේම් එක වෙනස් වෙනවා trees කියලා. ඊට පස්සේ අපි දැන් අපිට මෙන්න මේ trees කියන ටැබ් එක ඕන වෙන්නේ. මම මේ ටැබ් එක ක්ලෝස් කරනවා. මෙන්න මේ ටැබ් එකේ ක්ලෝස් කියන බටන් එක උඩ ක්ලික් කරලා. ඊට පස්සේ අපිට මේ ටැබ් ඉමේජ් එක තියෙන මේ ටැබ් එක අවශ්‍ය නැහැ සේව් කරගන්න. ඒකින්ද මම no කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරාම අර trees වලට අදාළ ටැබ් එක අයින් වෙලා යනවා. ඒ වුණාට අර අපි ඇඩ් කරගත්ත trees තියෙන ඉමේජ් එක මේ විදිහට අපේ දැන් පළවෙනි ටැබ් එකට ඇඩ් වෙලා තියෙන්නේ. අපි ඉමේජ් එක අර අදාළ ඉමේජ් එක අපි පළවෙනි ටැබ් එකට ඇඩ් කරන් පස්සේ තමයි ඒ අදාළ ඉමේජ් එකට අදාළ ටැබ් එක ක්ලෝස් කරන්න ඕන. හරි ඊට පස්සේ අපි බලමු ඊළඟ ඉමේජ් එක ඕපන් කරගෙන මම මෙතන තියෙන මේ planting කියන ඉමේජ් එක ඕපන් කරගන්නවා කලින් විදිහටම. ඊට පස්සේ මට ඕනේ මෙන්න මේ white color background එක remove කරන්න. ඒකට මම use කරනවා මෙතන තියෙන magic wand tool එක. tool box එකේ හතරවෙනියට තියෙන tool එක. මම magic wand tool එක උඩ click කරලා ඊට පස්සේ magic wand tool එක මෙන්න මේ white color එක උඩ click කරාම මේ white color area එක automatically සම්පූර්ණයෙන්ම select කරගන්නවා. ඊට පස්සේ keyboard එකේ delete key එක press කරාම අපිට පුළුවන් මේ select වෙච්ච white color area එක අයින් කරන්න. ඊට පස්සේ මෙතන ගහ අස්සිනුත් අපිට white color area එකක් තියෙනවා. මම ඒකින්ද ඒ white color එක උඩ click කරලා delete key එක press කරනවා. මෙතනත් අපිට white color එකක් තියෙනවා. white color එක උඩ click කරලා delete key එක press කරනවා. මෙතනත් white color එකක් තියෙන හින්දා white color එක උඩ click කරලා select වුණාන් පස්සේ delete key එක press කරනවා. ඊට පස්සේ මේ selection එක අයින් කරගන්න මම control එකයි D කියන letter එක keyboard එකේ press කරනවා. දැන් අපි ඕනේ මෙන්න මේ image එක අපේ පළවෙනි tab එකට add කරගන්න. මම move tool එක උඩ click කරලා මේ image එක උඩ left button එක click කරගෙන ඉඳගෙන මේ විදිහට mouse cursor එක අරන් යනවා පළවෙනි tab එක උඩට. එතකොට පළවෙනි tab එක open වෙනවා. ඊට පස්සේ click කරගෙනම මෙහෙම පල්ලෙහාට අරන් ඇවිල්ලා මේ image එක උඩට ආවයින් පස්සේ mouse එක click කරන් ඉන්න එක අතාරිනවා. එතකොට මේ විදිහට image එක add වෙනවා. right. ඊට පස්සේ ඔයාලට පේනවා දැන් අපිට ඕනේ මේක පොඩ්ඩක් පොඩි කරගන්න ඕනේ. මේ add කරගත්ත image එක අපිට image එකක් ලොකු හරි පොඩි හරි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් rotate කරගන්න පුළුවන්. මෙතන edit කියන menu එකට ගිහිල්ලා එතනින් free transform කියන option එක select කරලා. එහෙම නැත්නම් keyboard එකේ control+T control key එක ඔබාගෙන T කියන letter එක press කරාමත් ඔයාලට free transform කියන
ඔප්ෂන් එක enable කරගන්න පුළුවන්. right? ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න දැන් මට ඕනේ මෙන්න මේ අතේ තියෙන පැලේ තියෙන ඉමේජ් එක තමයි පොඩි කරගන්න. එතකොට මෙන්න මේ අදාළ layer එක select කරනවා. අපි ඉස්සෙල්ලා මේ layer එකේ name එක වෙනස් කරමු. මේකේ තියෙන default name එක layer 1 කියලා. මම මේ layer 1 කියන එක rename කරනවා ඒ අදාළ image file එකේ. මේක right click කරලා rename ගියාම මට මේ name එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ select වෙච්ච name එක right click කරලා copy කරගෙන මෙතන layer 1 එක උඩ double click කරාම name එක select වෙනවා. ඊට පස්සේ ඒ name එක delete කරලා right click කරලා paste කියන option එක select කරාම අර copy කරගත්ත name එක අපිට add කරගන්න පුළුවන් layer එකට. දැන් අපි මෙන්න මේ planting කියන image එක පොඩි කරගන්න ඕනේ. ඒකට මම මේ planting කියන layer එක උඩ click කරාම මේ layer එක මේ විදිහට select වෙනවා. ඊට පස්සේ edit free transform කියන option එක උඩ click කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට ඒ අදාළ image එක වටේට මේ විදිහට rectangle එකකින් මේ විදිහට කොටුවක් වගේ ඔයාලට පෙන්වනවා. අපිට මේක මෙන්න මේ තියෙන මෙන්න මේ පොඩි rectangle උඩට mouse cursor එක අරන් ගියාම ඔයාලට පේනවා මේ විදිහට mouse cursor එකේ point එක වෙනස් වෙනවා. අපිට මෙන්න මේ පොඩි කොටු උඩට අරන් ගිහිල්ලා දැන් හිතන්න මට ඕනේ මේක width එක වැඩි කරන්න. එතකොට මම මේකේ මෙන්න මේ පොඩි කොටුව ගාවට ගිහිල්ලා mouse එක click කරලා මේ විදිහට drag කරාම මට පුළුවන් width එක edit වෙනස් කරගන්න. height එක වෙනස් කරගන්න ඕන නම් මේ මැද තියෙන පොඩි කොටු උඩට අරන් ගියා mouse එකේ point එක ඊට පස්සේ click කරගෙන මේ විදිහට drag කරලා පුළුවන් width එක වෙනස් කරගන්න. image එක ගොඩා කරගන්න ඕන නම් ඔයාලා කරන්න ඕනේ keyboard එකේ shift key එක ඔබාගෙන මෙන්න මේ point එක උඩ තියෙන මේ rectangle එක උඩට mouse cursor එක අරන් ගිහිල්ලා keyboard එකේ shift key එක ඔබාගෙන ඉද්දි තමයි ඔයාලා මේ වැඩේ කරන්න ඕනේ. keyboard එකේ shift key එක ඔබාගෙනම ඉන්න ගමන් mouse එක අරන් යනවා මෙන්න මේ corner එකේ තියෙන පොඩි rectangle එක උඩට. ඊට පස්සේ click කරලා මේ විදිහට drag කරලා ඔයාලට පුළුවන් width එකයි height එකයි සමානව image එකක් ලොකු පොඩි කරගන්න ලේසියි. ඔයාලා shift එක එබුවේ නැත්තම් වෙන්නේ සමහර විට ඔයාලගේ අතින් මෙහෙම වෙනස් වුණොත් අර width එකයි height එකයි සමානව image එක ලොකු කුඩා වෙන්නේ නැහැ. width එකයි height එකයි සමානව තියෙද්දි image එක ලොකු පොඩි කරගන්න ඕන නම් shift එක ඔබාගෙන keyboard එකේ මේ corner එකේ තියෙන mouse පොඩි rectangle එකක් උඩ click කරලා ඔයාලට පුළුවන් මේ විදිහට image එක ලොකු පොඩි කරගන්න. ඔයාලට ඕන size එකට පොඩි කරගත්තයින් පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ tick mark එක click කරාන් පස්සේ transform එක apply කරගන්න. right. හරි ඊට පස්සේ අපි මේ image එක මේ විදිහට move tool එකෙන් position කරගන්නවා. ඊට පස්සේ අපි ඊළඟ image එකත් add කරගමු. file open ගිහිල්ලා මම මෙතනින් මෙන්න මේ people කියන image එක add කරගන්න image එක උඩ click කරලා open කියන button එක උඩ click කරනවා. මේ image එකෙත් දැන් මට මෙන්න මේ planting කියන tab එක ඕන වෙන්නේ නැති හින්දා මම ඊට දැන් මම මේ image එක add කරගත්තනේ මගේ මෙතන main image එකට design එකට. ඒක හින්දා තව දුරටත් මට මේ tab එක ඕන වෙන්නේ මම මේ tab එක මේ close button එක click කරනවා. ඊට පස්සේ මේක save කරන්නද කියලා අහනවා. දැන් මට මේක save කරන්න අවශ්‍ය නැහැ. ඒකින්ද මම no කියන option එක උඩ click කරනවා. එතකොට මේ tab එක close වෙලා යනවා. ඊළඟට මම මේ people කියන tab එක උඩ click කරලා open කරගෙන මට ඕනේ මේ background white color background එක remove කරගන්න. ඒකින්ද මම මෙතන magic wand tool එක උඩ click කරා මේ white color එකක් උඩ click කරනවා. එතකොට අර white color area එක එයා automatically select කරගන්නවා. keyboard එකේ delete key එක එබුවාම delete වෙනවා. ඊට පස්සේ මේ selection එක අයින් කරගන්න control එක ඔබාගෙනම D කියන letter එක press කරාම selection එක අයින් වෙලා යනවා. එහෙම නැත්නම් select deselect කියන option එක select මෙතනින් deselect කියන option එක click කරන්න ඕන. දැන් මට ඕන මේ image එක මගේ පළවෙනි
ටැබ් එකට අරන් යන්න move tool එක මම ක්ලික් කරලා මේ image එක උඩ ක්ලික් කරගෙනම mouse එකේ point එක අරන් යනවා පළවෙනි ටැබ් එකේ name එක ගාවට. එතකොට ඒ image එක open වෙනවා. ඊට පස්සේ පල්ලෙහාට අරන් ගිහිල්ලා mouse click එක අතාරිනවා. එතකොට මේ විදිහට image එක ඇඩ් වෙනවා. මේක මම කුඩා කරගන්න ඊට ඉස්සෙල්ලා අපි මේකේ layer එකේ නම වෙනස් කරමු layer 1 කියන name එක. මම මෙතනින් මේකේ image එකේ name එක right click කරලා rename ගිහිල්ලා එතකොට මට නම select වෙනවා. ඊට පස්සේ මම මේකේ නම right click කරලා copy කරගෙන මෙන්න මේකේ layer 1 කියන එක වෙනුවට දෙනවා අර copy කරගත්ත image එකේ තියෙන නම people කියන එක. ඊට පස්සේ image එක මෙන්න මෙතෙන්ට place කරගන්න ඕනේ. දැන් image එක ලොකු වැඩි හින්දා මම people කියන layer එක උඩ click කරලා edit free transform කියන option එක උඩ click කරනවා. එතකොට image එක මේ විදිහට select වෙනවා. ඊට පස්සේ shift key එක ඔබාගෙන මෙන්න මේ කෝණ එකේ තියෙන rectangle එකක් උඩ click කරලා mouse එක මේ විදිහට drag කරනවා. එතකොට image එක මේ විදිහට මට පොඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක apply කරන්න මෙන්න මේ tick mark එක උඩ click කරනවා. ඊට පස්සේ මම මේ හරියින් තියනවා. ඊළඟට අපිට ඕනේ මෙන්න මේ මැද තියෙන image එක add කරගන්න. ඒකට මම ආපහු file open ගිහිල්ලා මේ forest day කියන image එක උඩ click කරලා open කරනවා. එතකොට මේක open වෙනවා අලුත් tab එකකින්. දැන් මට මේ people කියන tab එක අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේක image එක add කරගත්ත හින්දා ඒක මම close කරනවා. මේ විදිහට close කරලා save කරන්න නැතුව no කියන එක උඩ click කරාම මේ tab එක අයින් වෙලා යනවා. මේකෙත් අපි white color එක අයින් කරමු background එකේ magic wand tool එක උඩ click කරා white color එක උඩ click කරනවා. ඊට පස්සේ keyboard එකේ delete key එක press කරනවා. ඊට පස්සේ මේකේ ඇතුලේ තියෙන white color ටිකත් මේ විදිහට select කරලා අයින් කරලා දානවා. ඊට පස්සේ selection එක මෙතනින් අයින් කරනවා select deselect කියන option එක. ඊට පස්සේ move tool එක උඩ click කරලා select කරගෙන image එක උඩ click කරගෙන මේ විදිහට drag කරනවා අර main design එක තියෙන tab image එක උඩට. ඊට පස්සේ මේක මට පොඩි කරගන්න ඕන හින්දා edit free transform ගිහිල්ලා මම shift එක ඔබාගෙන මේ විදිහට mouse එක click කරගෙන drag කරලා image එක මේ විදිහට පොඩි කරගන්න. ඊට පස්සේ ඔයාලට හදිසියෙ හරි මේ image එක ආපහු තියපු size එකටම transform එක අයින් කරගන්න ඕන නම් මෙන්න මේ circle එක cross කරපු icon එක උඩ click කරාම අර කලින් තිබ්බ ඒ size එකටම එනවා. right ඒකත් ඔයාලා මතක තියාගන්න. ආපහු මම මේකේ free transform ගිහින් image එක පොඩි කරගන්නවා. පොඩි කරගෙන ඊට පස්සේ අදාළ තැනට අරන් ගිහිල්ලා මේ tick mark එක උඩ click කරනවා. අපි මේ people කියන එකත් තව ටිකක් පොඩි කරමු. මම people කියන අපි මේකේ නමත් වෙනස් කරමු. ඊට ඉස්සෙල්ලා අපි ගත්තේ forest day කියන එක මම මේකේ name එක copy කරගන්නවා. right click කරා rename ගියා. ඊට පස්සේ මම මේක නම copy කරගෙන layer කියන එක double click කරලා ඒ අදාළ නම paste කරගන්න. ඊට පස්සේ මට ඕන මේ people කියන image එක පොඩි කරගන්න තව ටිකක් people කියන එක උඩ click කරා layer එක select කරගත්තා. edit free transform ගියා. ඊට පස්සේ shift එක ඔබාගෙන මේ විදිහට කෝණ එකේ තියෙන rectangle එකේ image එක පොඩි කරගෙන tick mark එක උඩ click කරලා transform එක apply කරගන්න. මේ planting කියන එක අපි ටුට්ටක් මෙහාට දාගමු. අනිවාර්යයෙන්ම ඔයාලා මෙන්න මේ layer එක select කරගත්තයින් පස්සේ තමයි ඔයාලට move කරගන්න හරි transform කරගන්න හරි ඒ අදාළ ටික කරන්න පුළුවන් වෙන්නේ අදාළ layer එක select කරගත්තයින් නිවැරදි layer එක select කරොත් විතරයි. ඊට පස්සේ අපිට ඕන වෙනවා මෙන්න මේ arrow එක add කරගන්න.
අපි මෙතන ෆයිල් ඕපන් ගිහිල්ලා මේ ඇරෝ කියන ඉමේජ් එක උඩ ක්ලික් කරා ඕපන් කරා. අපි මෙන්න මේ ෆොරස්ට් ඩේ කියන ඉමේජ් එකත් අයින් කරමු. අපිට දැන් මේ ටැබ් එක අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙත් white color background එක අවශ්‍ය නැහැනේ. අපි free transform tool එක ගත්තා. background එක උඩ ක්ලික් කරා. delete key එක press කරා. ඊට පස්සේ selection එක අයින් කරනවා. select deselect ගිහිල්ලා. ඊට පස්සේ මේ arrow එක අපි move කරගන්න ඕනේ. අපි පළවෙනි ටැබ් එකට move tool එක අරගෙන image එක උඩ ක්ලික් කරගෙන මේ විදිහට එයා drag කරගෙන අරන් යනවා අපේ පළවෙනි design එක තියෙන ටැබ් එකට. ගිහලා අත්හැරියාම මේ විදිහට එයාව add වෙනවා. ඊට පස්සේ අපි මෙයාව rename කරමු arrow කියලා. ඊට පස්සේ අපිට මෙයා ඕන වෙනවා මෙයාව rotate කරගන්න ඕන වෙනවා. එතකොට මෙයාව rotate කරගෙන transform කරගන්න ඕනේ. මම ආපහු arrow කියන layer එක උඩ click කරලා එයාව select කරගෙන edit free transform කියන එක option එක උඩ click කරනවා. එතකොට arrow එක මේ විදිහට select වෙනවා. අපිට rotate කරන්න පුළුවන්. අපි මෙන්න මේ විදිහට image එක select වෙච්ච area එකකින් එළියට අරන් ගියාම mouse cursor එක ඔයාලට පේනවා මේ විදිහට රවුමට වෙනස් වෙනවා. මේ විදිහට රවුමට වෙනස් වුණාන් පස්සේ ඔයාලට පුළුවන් ක්ලික් කරලා මේ විදිහට ඔයාලට ඕන පැත්තට ඒ අදාළ image එකක් rotate කරගන්න. ඔයාලා free transform select කරා ඊට පස්සේ mouse එක මේ විදිහට එළියට අරන් යන්න. image එකෙන් එළියට. එතකොට mouse එකේ point එක වෙනස් වෙනවා මේ විදිහට curve වෙලා arrows දෙකක් ඇවිල්ලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට rotate කරගෙන shift එක ඔබාගෙන image එකේ size එක පොඩි කරගන්න. ඊට පස්සේ මම මෙයාව මෙන්න මෙතෙන්ට මේ හරියට අරන් යනවා. අරන් ගිහිල්ලා transform එක apply කරනවා tick mark එක click කරලා. ඊට පස්සේ අපිට තව arrow key දෙකක් ඕන වෙනවා. ඒ arrow key එකත් මේ විදිහම design එක හින්දා මම කරන්නේ මෙන්න මේ තියෙන arrow key එකේම තව කොපියක් ගන්නවා. අපිට තියෙන layer එක තව කොපියක් ගන්න පුළුවන්. ඒ අදාළ කොපිය ගන්න ඕන arrow layer එක උඩ right click කරලා මෙතනින් duplicate layer කියන option එක උඩ click කළා. එතකොට වෙන්නේ මෙන්න මේ තියෙන layer එකේ ඒ වගේම තව duplicate කොපියක් එනවා. දැන් මෙතන නම් තියෙන්නේ මෙන්න මේ arrow key එක. arrow එකට අදාළ image එක. එතකොට මම මේ arrow කියන layer එක උඩ right click කරලා duplicate layer කියන option එක උඩ click කරනවා. ඊට පස්සේ මෙතන අපිට name එක දෙන්න පුළුවන්. අපි මෙතන දෙමු arrow 2 කියලා. 2 දීලා okay කරමු. එතකොට තව අලුතෙන් layer එකක් එනවා arrow 2 කියලා. එතකොට දැන් අපි ගාව arrow කියලා එක layer එකක් තියෙනවා. arrow 2 කියලා තව layer එකක් තියෙනවා. එතන මම මේ arrow 2 කියන layer එක උඩ click කරලා එයාව select කරගෙන move tool එක අරගෙන මේ විදිහට click කරාම අරයාගේ උඩ එතකොට අනිත් එයාගේ duplicate එක හැදිලා තියෙනවා. එයාව මේ විදිහට අරන් ගිහිල්ලා එයාව අපි rotate කරන්න ඕනේ අනිත් පැත්තට. එතකොට මම මෙයාව මෙහෙම අරන් ගිහිල්ලා මෙයාව rotate කරනවා. edit free transform ගිහිල්ලා select වුණාන් පස්සේ මෙයාගේ image එකෙන් එළියට mouse එක අරන් ගිහිල්ලා මේ විදිහට එයාගේ arrow එක rotate කරගන්නවා අදාළ විදිහට. ඊට පස්සේ මම මෙයාව මේ හරියට දෙන්න. ඊට පස්සේ තව arrow එකක් ඕන වෙනවා අපිට. ඒකට මම කරන්නේ මේ arrow 2 කියන එක duplicate කරගන්නවා. right click කරා duplicate layer යනවා. ඊට පස්සේ මෙතන arrow 2 කියන එක මම arrow 3 කියලා දෙනවා. දීලා okay කරනවා. එතකොට arrow 3 කියන layer එක create වෙනවා. arrow 3 කියන layer එක උඩ click කරලා move tool එක අරගෙන මෙහෙම පල්ලෙහාට අරන් ගියාම අපි අලුතෙන් duplicate කරගත්ත arrow 3 කියන image එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාව rotate කරනවා edit free transform ගිහිල්ලා මෙයාව මේ විදිහට rotate කරලා මේ විදිහට අරන් ගිහිල්ලා අදාළ position එකට move කරලා tick mark එක උඩ click කරනවා. right එතකොට අපිට මේ විදිහට අපි design එක create කරගත්තා. ඊළඟට අපිට ඕනේ මෙන්න මේ විදිහට text දෙකක් add කරන්න.
අපි ටෙක්ස්ට් දෙක ඇඩ් කරන්න අපිට පාවිච්චි කරන්න වෙනවා මෙන්න මේ ටූල් බොක්ස් එකෙන් මෙන්න මේ ටෙක්ස්ට් ටූල් එක. ටෙක්ස්ට් ටූල් එක තියෙන්නේ මෙන්න මේ විදිහට T අකුරක් වගේ. T අකුරක් වගේ තියෙන්නේ ටෙක්ස්ට් ටූල් එක. ටෙක්ස්ට් ටූල් එකෙන් පුළුවන් අපිට ටෙක්ස්ට් ඇඩ් කරන්න අපේ ඉමේජ් එකකට. right අපිට දැන් මේකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න ඕනේ. මම ටෙක්ස්ට් ටූල් එක උඩ ක්ලික් කරාම ඔයාලට පේනවා ඔයාලගේ මවුස් එක මේ ඩිසයින් එකට අරන් ගියාම මේ විදිහට වෙනස් වෙලා තියෙනවා. මම මේකේ ඩිසයින් එක උඩ ක්ලික් කරාම මේ විදිහට අලුතෙන් T අකුර තියෙන ලේ එකක් ඇඩ් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ උඩ අලුතෙන් මෙනු එකක් ඕපන් වෙලා තියෙනවා. මෙතනින් අපිට පුළුවන් මේ පළවෙනි ඔප්ෂන් එකෙන් අපේ ටෙක්ස්ට් එකේ ටයිප් එක දෙන්න. ටෙක්ස්ට් එක මොන වගේ ටෙක්ස්ට් එකක්ද දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙතනින් පුළුවන් ටෙක්ස්ට් එක බෝල්ඩ් කරන්න, ඉතාලික් කරන්න, right? මෙන්න මේ අදාළ ස්ටයිල්ස් ටික ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට මෙතනින් පුළුවන් අපිට ටෙක්ස්ට් එකට සයිස් එකක් දෙන්න. right? මම මෙතන 48 දීලා බලන්න. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට පුළුවන් මෙතනින් පුළුවන් මෙන්න මේ කොටුවක් වගේ තියෙන කලර් කොටුවක් තියෙන්නේ. ඒකෙන් පුළුවන් අපිට කලර් එකක් දෙන්න. ඒතකොට අර කලින් වගේම කලර් පිකර් එක එනවා. ඊට පස්සේ අපිට ඕන කලර් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. එතකොට ඒ සිලෙක්ට් කරන කලර් එක මේ විදිහට ඇප්ලයි වෙනවා. එතකොට අපි මෙතන සිලෙක්ට් කරපු ඒ ස්ටයිල්ස් ටික අපේ ටෙක්ස්ට් එකට ඇප්ලයි වෙනවා. ඊළඟට අපි මෙතන ටෙක්ස්ට් එකේ කන්ටෙන්ට් එක ඇඩ් කරමු. March 21st. ඊට පස්සේ ඔයාලට දැන් ඇඩ් වෙච්ච ටෙක්ස්ට් එක මූව් කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඕනනම් මේ ටෙක්ස්ට් එක අපි ඉස්සෙල්ලා ටික් මාක් එකක් දීලා ඇඩ් කරගෙන ඊළඟට move tool එක අරගෙන මේ ටෙක්ස්ට් එකට අදාළ ලේ එක උඩ ක්ලික් කරලා ඒව සිලෙක්ට් කරගෙන move tool එකෙන් අපිට ඕන තැනට move කරගන්න පුළුවන්. ආපහු මෙයාව එඩිට් කරන්න ඕන නම් මේ ටෙක්ස්ට් එක මේ T කියන ඒ අදාළ ලේ එකේ T කියන ඒ අයිකන් එක උඩ ඩබල් ක්ලික් කරන්න. මේ T කියන එක ඩබල් ක්ලික් කරන්න. එතකොට මේ ටෙක්ස්ට් එක සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ පුළුවන් අපිට ඒ අදාළ එඩිට් කරන්න. දැන් මට මේකේ සයිස් එක මම තව චුට්ටක් වැඩි කරන්න. අපි මේක බෝල්ඩ් කරගමු. මම මෙතනින් බෝල්ඩ් කියන ඔප්ෂන් එක දෙනවා. right දැන් ටිකක් එක වගේ. ඊට පස්සේ ඊළඟ ලයින් එක යන්න මම enter key එක press කරලා මෙතනින් අපිට පුළුවන් alignment වෙනස් කරන්න. මම මෙතන left alignment එහෙම නැත්නම් අපිට පුළුවන් අලුත් ටෙක්ස්ට් එකක් විදියට දෙන්න. අපි අලුත් ටෙක්ස්ට් එකක් වගේ දෙමු. right අපි මේක අලුත් ටෙක්ස්ට් එකක් වගේ දෙමු. මම ආපහු ටෙක්ස්ට් ටූල් එක අරගෙන මේ ඩිසයින් එක උඩ ක්ලික් කරලා ඊට පස්සේ ටෙක්ස්ට් එක දෙනවා world forest day කියලා. ඊට පස්සේ මේක ඇප්ලයි කරන්න මේ ටික් මාක් එක උඩ ක්ලික් කරලා move tool එක අරගෙන මම මේ world forest day කියන ලේ එක සිලෙක්ට් කරලා mouse එකේ මේ විදිහට දැන් මේකේ අපිට dotted line එන්න ඕන අන්තිමේට. මට ඒක වෙනස් කරගන්න මම මේ T එක උඩ ඩබල් ක්ලික් කරාම එයා සිලෙක්ට් වෙනවා. ඊපස්සේ මම මේක මේ ටික අයින් කරලා නෑ මෙතන අපි මෙහෙම දෙමු.
right මම මේක මේ දෙන්න මේක දීලා මම මෙයාව මූව් කරගන්න මෙන්න මේ විදියට. ඊට පස්සේ අපිට ඊළඟට තව ටෙක්ස්ට් එකක් තියෙනවා. අපි මේ ටෙක්ස්ට් එක උඩ ටිකක් වෙනස් කරගමු පොසිෂන් එක. ඊළඟ ටෙක්ස්ට් එක දෙනවා ටෙක්ස්ට් ටූල් එක අරගෙන ඒකේ මම කලර් එක වෙනස් කරගන්නවා ටිකක් ලයිට් කලර් එකක් තියෙන්නේ. මම මේක උඩ ඉස්සෙල්ලා ක්ලික් කරගෙන ඊට පස්සේ මෙතන කලර් එක වෙනස් කරගන්නවා. මෙතන දෙමු ඊළඟ ටෙක්ස්ට් එක. මම මේ ටික් අයිකන් එක උඩ ක්ලික් කරලා move tool එක අරගෙන මේ ටෙක්ස්ට් එක move කරන මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඊළඟ ටෙක්ස්ට් එක ඇඩ් කරන්න ආපහු ටෙක්ස්ට් ටූල් එක අරගෙන මම මෙතන ටෙක්ස්ට් එක දෙනවා. ටික් එක දාලා ඇප්ලයි කරගෙන move tool එක අරගෙන move විදියට move කරගන්න. ඔයාලට ඕන නම් මේක move කරන්න පුළුවන් ලේ එක උඩ ක්ලික් කරලා ඔයාලගේ කීබෝඩ් එකේ තියෙන arrow key වලිනුත් ඔයාලට මේ විදියට move කරගන්න පුළුවන්. අපි මේ planting කියන image එක තව චුට්ටක් පල්ලෙහාට දාමු. arrow එකත් තව චුට්ටක් පල්ලෙහාට දාගමු. මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ දීලා තියෙන මේ විදිහට මොකක් හරි ඩිසයින් එකක් දීලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ විදිහට Photoshop වලින් ඩිසයින් කරගන්න. දැන් මට මේ arrow කියන එක ටැබ් එකක් අවශ්‍ය වෙන්නේ නැති හින්දා මම ඒකත් ක්ලෝස් කරලා මෙතනින් no කියන එක උඩ ක්ලික් කරාම ඒ ටැබ් එක අයින් වෙනවා. ඊට පස්සේ ඔයාලගේ ෆයිනල් ඩිසයින් එකට අදාළ ටැබ් එක ඔයාලා ඩිසයින් කරායින් පස්සේ අනිවාර්යයෙන්ම සේව් කරන්න ෆයිල් ගිහිල්ලා මෙතනින් සේව් කියන එක උඩ ක්ලික් කරාම ඔයාලට සේව් කරගන්න පුළුවන්.